Hello guys. මම ඇවිල්ලා ඉන්නේ අපේ අපච්චිගේ චූටි පැල් කොටේට. ඒ කියන්නේ කුඹුර වැඩ කළ ඉවරලා ගෝයන් කපනකම් කුඹුර රකින්නේ මේකේ ඉඳලා. අලින්ගේ. මේ අලි ඉන්නවා සෑහෙන්න ෂුට්ටක් ඉන්න හොම්ම කෝල්ලයක් එනවා අපි බලමු. හෙලෝ. ඔව්. මම උඩහට වෙලෙන් දැන් ඉන්න හදන්නේ. සල්ලි නෑනේ පර්ස් එක වගේ තැනනේ කබඩ් එක උඩ. මම ඇවිල්ලා ඔහොම යන්න. තියෙනවා. රයිට් අපි ගෙදරින් කතා කරේ. මම පෙන්නන්නම් මේක තමයි අප්පච්චිගේ චූටි අට්ටාලේ. හරිද? කකුල් දෙකක් පොඩ්ඩක් වේගුලනවා ගොඩ කාලෙකින් තමයි ආවේ මේ පැත්තට. ඔයාලට පෙන්නන්නම් අන්න ඈත මගේ කාර් එක මගේ බයික් එක තියෙනවා. ඊට අමතරව මේව තමයි පේන්නේ. ඔයාලට වටේට පෙන්නන්න කුඹුරු ටික. හරිද? චුට්ටක් ඉන්න පොඩ්ඩක් සේෆ් එකට ඉන්න ඕනි ඉස්සරලම. ඒක හදා ගන්න ඕනේ. රයිට් දැන් හරි මං ඉන්නේ මගේ චුට්ටක් පහළට බැස්සා. මේ පේන කුඹුරු යාය ඔක්කොම වැඩ කරනවා. මේ පැත්තෙන් පේන්නේ ඒ කියන්නේ මේවට ඉන්න වෙන වෙනම අයිතිකාරයා ඉන්නවා. මේ මං දැන් ඉන්නේ අපේ අප්පච්චිට අයිති එකේ. මේ කුඹුරු ඔක්කොම දැන් ගෝයන් අස්සනු නෙලලා තියෙන්නේ. මේ වලට පේන මේ පහළ ඈත කෙළවරට යනකම්ම මේ කුඹුරු තියෙන්නේ. මම මේ පැත්තට හරවන්නම්. මේ පැත්තෙනුත් කන්ද පැත්තට යනකම්ම කුඹුරු තියෙන්නේ. හරිද? ඊට අමතරව මේ ඈත පේන කන්ද ගාව තියෙන වැව. ওই වැවේ වතුරෙන් තමයි මේ පේන මුළු යායම මේ අනිත් පැත්තට මම පෙන්නන ওই වටේම පේන මුළු යායම අස්සද්දානේ උතන තියෙන වැවේ වතුර වලින්. හොඳද? ඉතින් හිම තමයි කතාව. ඉතින් ඔය ඔක්කොම ඉතින් අට්ටාලේ ඉඳලා යන්න දවසක් එන්න ඕන නම් එන්න රවුමක් දාලා අතල්ලගේ චිල් එකේ සින්දුවක් කියලා එහෙම යන්න ඕන. එන ජය වේවා ගයිස්.